මොන කෙහෙල් මලකටද නිදන් හාරන්න යන්නේ? බලනවාකෝ අර තමුන්ගේ දරුවා කොහොමද රටට සමාජයට මූණ දෙන්නේ කියලා. අපේ ඔය කැම්පස් වල ඉතිහාසය කරන අය කියනවා ඔය නිදන් කතා සම්පූර්ණම බොරුලු. එහෙම කිසිම රජ කෙනෙක් කිසිම වස්තුවක් නිදන් කරලා නැහැ. උඹලා නිකන් මැරිගෙන හැරුවට. නිකන් නිර්පරාධය අර පුරාවිද්‍යා ස්ථාන විනාශ කරනවා. හරි එහෙම තියෙනවයි කියමුකෝ. අපේ ඔය කැම්පස් වල ප්‍රොෆෙසර්ස්ලා වගේ ඕව ගැන දන්න උදවිය නිකන් බලන් ඉදීද? හරියට තන බල්ලා දෙනවනේ වැඩේ. බයිලානේ අයියේ. බයිලා. අපේ හාමුදුරනේ ඔබ වහන්සේලා ඔය ප්‍රොෆෙසර්ලා ඔබෙන් හම්බ කරනවනේ පොත් ලියලා. නෑ මං කියන්නේ ඔය රජවරු නිදන් කළාට වඩා වැඩි ප්‍රමාණයක් ඒව ගැන පොත් ලියලා ඒව විකුණලා හම්බ කරනවනේ. අපි වගේ නෙමෙයි උන්. උන්ට ඕනේ හැමදාම සුදු පුතා. ඒව ඒ තැන්වල හැමෝම තියන්නේ. මොකද ඒවා ඒ තැන්වල තියෙන තාක්කල් අපේ හාමුදුරන්ගේ ඒ ප්‍රොෆෙසර්ලට ගානේනෝ. අපි හාරලා හම්බ කරනවා. ඒකොල්ලෝ තියාගෙන හම්බ කරනවා. ඉතින් මාමා උඹලා මෙච්චර කල් හැරුවා. හම්බෙච්ච බිබික්කමක් නෑනේ. යකෝ එතකොටම තේරුම් ගන්න බෑ. ඕව බොරුයි කියලා. නිකන් කාලකන්නියව. සිග්නියයි මෙයාවත් එක්කගෙන එන්නකෝ. යාළුවෙක් ඉන්නවා. යන් එන්නකෝ. යන් නගින්නකෝ. නගින්න. වත් නගින්න. නග. සිඩ්නි නේද? කොයි සිඩ්නි අරක? මොකදනේ? මොන රෙද්දට ස්වාමී මේ? කියන්න අපි කැලි ගිය කිකුල්ලා තියනවද? ඔයාගේ වචනෙටනේ මං එදා එතනට ගියේ. නිමල මම මාත්‍යා මේ අපි මරාගෙන කන්න නැතුව අහන්නකො පොලිසියෙන්. උංගාව ඇති බඩු. சொல்ற கொஞ்சம் கேளுங்க. ஐயோ சொல்ற கொஞ்சம் கேளுங்க கொஞ்சம். කොහෙද අනිත් වාලම්පූරිය සිඩ්නි? මාත්‍යා අපි එදයින් පස්සේ අදයි එළියට ආවේ. ස්වාමී දන්නවා අපි මොහොතු බෙල්ලෙක් ගැන හාංකව කියන්න නොදෙන එතෙන්ට ගියේ. අපි මේ જાතිය වටින හැමිනෙන මොහොතු බෙල්ලෙත් දැක්කේ තා. අපි මේක දන්නේ නැහැ මහත්තයා.
එතනදී කවුරු හරි එකෙන් මේක උස්සන්න ඇති. උන්න මේක ගණ්ඩාවේ. ස්වාමි කියනවා කොයි? අනේ දරුවෝ මේම කලබල වුණොත් එම වාලඹුරේ ඔය ගන්න බැන්න දරුවෝ. අනේ හරි සිඩ්නි මං කියන්නම්කෝ මගේ ප්‍රශ්නේ ඕක අයිති මන්ත්‍රීතුමාට නෙමෙයි මටත් නෙමෙයි අපිට මේවා තේරෙන්නේ නැහැ ඒකනේ සිඩ්නි මේක ඔයාලට තේරෙන්නේ නැති තරම් ලොකුයි මේක නැති වුණොත් කීයටවත් ඒක මට හොඳක් වෙන්නේ මට හොඳක් වෙන්නේ කියන්නේ ඒක එදා එතන හිටිය කාටවත්ම හොඳක් වෙන්නේ සිඩ්නි ගෙදර ලස්සන ගෑණියෙක් ඉන්නකොට පිරිමියා මීට වැඩිය පරිස්සම් වෙන්න ඕන. එහෙනම් ගෙනල්ලා දෙන්නකෝ අරක. යා. මයි පරණ යාළුවෙක්. ජයයි දැන් පොරට. මොකද? ඔයා තාම මාත් එක්ක තරහද? මං උඹට බඳිනකොටම කිව්වනේ මගේ අම්මා. මම මේ හැම දෙයක්ම කරන්නේ උඹව රැජිනක් වගේ තියන්නනේ.
ආවටම මොකවත් නැතුව හිටියේ. දින බල නිදහසෙන් දෙපැයි. එදා මොනා ඉතින්. සිඩ්නි අයියේ මං ගාමන්ට යන්නද? වෑන් එකත් ගේ ළඟින්ම යන්නේ. වට පිස්සුද? සිඩ්නි අයියේ අඩු ගානේ මාසෙට කීයක් හරි එනවනේ. දුව ඉස්කෝලේ ලැබිත් අම්මලා ගෙදර ඉඳී මං එනකම්. විකාර කතා කරන්න එපා. මං කොහොමද ගමට මුණ දෙන්නේ ඔයා ගයනුව ගාමන්ට යවලා? අම්මේ එහෙම ලැජ්ජාවක් කියලා දෙයක්වත් තියෙනවද එතකොට? ගිය මාසෙල කොහොමද දන්නේ අපි ඔය කියන ගමේ මුණ දීගෙන හිටියේ? ගේ හරිය සත 5ක් නෑ. වෙලට පොහොර ගහන්න ඕන ගිය සතියේ. මහලුකු නම්බුව. අදත් නැද්ද එතකොට? ඉන්නවකෝ. පොඩි මැච් එකක් තියෙනවා ගහනකම්. අද ඔයා ඔහොම ගියාට එදාට සිඩ්නි ගාවට එන්නේ ජංගි බෙසිරු පිටින් බෝනික වගේ පුංචි කෑලි. හරිද? කැරට්ටුව දැනගෙන ආවොත් නම් ඉතින් කෑල්ලක් තමයි. සම්පූර්ණ එකක් නම් එන්නේ නෑ. Sydney! 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 මහත්තයා Sydney! දැන් මේ හිටියා. මහත්තයා දන්නවනේ මේ හිටියා මේ නෑ. මහත්තයා මොන හරි පණිවිඩයක් තියෙනවා නම් කියන්න. නැත්තම් සිඩ්නි අය එනකන් ටිකක් වාඩිලා ඉන්නවද? සිඩ්නිට කියන්නකෝ ලබන මාසේ 27 වෙනිදා ෂෝ එකක් තියෙනවා. ලෑස්තිලා ඉන්න කියලා. ඔය ටිකක් අමතක වෙන්නත් එක නාට්‍යයක් කරා නම් හරි. උලන්තර ඉක්මනට මාව හම්බෙන්න කියන්නකෝ. අද මුණත් කමක් නැහැ. අපි ගිහින් එන්න. හා අපි හන්දිය වෙතට ගිහලා බලමු. පස්ගිය වසරේ අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමත් සිදුවන බැවින් මේ සඳහා අනිවාර්යෙන් සමාජිකාවන්ගේ සහභාගීත්වය අනිවාර්ය වේ. ස්තුතියි. දැන් කරුමයක් වෙනවා ෂුවර්. උන් ගෙදරට මාවනේ බං. අම්මට උඩු. ඉතින් උනුත් හොයන්නේ අර නැති වෙච්ච එකමයි හිතේ. අපි දන්නවෑ බං. ඕකටත් ටිකක් මග ඇරලා ඉන්න ඕනේ. අපි හිරේ ඉන්නකොට බං ආමුදුරු කෙනෙක් ආව පොයට බණ කියන්න. උන්වහන්සේ කියනවා අපා දෙපා සිව්පා බහුපා සතුන්ට වඩා උතුම්ම සතා මිනිහලු. මගේ කට කහනවා කියන්න අපා සතෙක් හින්දා තමයි උතුම් මං හිරේ ලගින්නේ කියලා. යකෝ අර මුහුදු බෙල්ල වටනවා කෝටි 4ක් විතර. බං අඩුම තරමේ 25000ක්වත් වටනවද බං? මොක තමයි උතුම්?
එන යෝ මම තෝ හම්බ වෙනකං හිටියේ කෝරුන්ගේ වාලම් පුරිය මොන නැත්තක්ද මේ පැල්ලිගේ පුතෝ ඒ මුදලාලිලාව මාව හොයාගෙන මේ කවිතියුන් හිතාගෙන ඉන්නේ ඒ මුදලාලිලා පොලිසියත් එක්ක සෙට් වෙලා මේක ඉස්සුවයි කියලා යකෝ මේ මාව සැමූ මගේ පස්සෙන් තෝ දන්නවද උන් කවුද කියලා මහත්තයා අර මුදලාලිලා එක්ක පොලිසියත් එක්ක සෙට් වෙලා මැච් එක ගැහුවා. එහෙම නැත්නම් උන්ගේ එකෙක් හරි පොලිසිය එකෙක් හරි ඔය බඩේ ඉස්සුවා. එහෙම නැත්නම් හරියටම පොලිසිය දන්නවා තරයි වෙලාවයි හරියට. මේක නම් මහ කරුමයක් සිඩ්නියෝ අර ස්වාමිකාරයා මට කෝල් ගානවා හිටු කියලා ඒ ඇස්සේ මේකයි තියවුන් අර මුදලාලිලා ගෙවල් වලටත් ගිහිල්ලා හැමිම නෙනවා. අපි දැන් මොකද්ද කරන්න සින්නේ දැන් කරන්න දෙයක් නෑ. මහත්තයා මුදලාලි හම්බෙන්න දාගන්න. ඉලෑට කඩාගෙන හරි මේක ඉවර කරගන්න වෙනවා. තෝපය හරක් දන්නවද? අපරයා. තෝම මොකෙක් කියලා හිතුවේ? අපිව ගෙනින් අන්දලා උන්ගේ බඩ උස්සන්න. මාළුකෝ ඉද්දි මුදලාලි නුඹ තොටමන් නෙලන්නේ නැත්තේ සංකපාල මුදලාලිට දෙන ගෞරවයෙන්ද? තෝගේ තාත්තා කොච්චර වැදගත් මිනිහෙක්ද ඒකෝ? ලැජ්ජ නැද්ද මේ වගේ අපතේයොක්ක ලගින්න? කඩයක් කරගෙන හිටපියකෝ. මුදලාලි අපි අහිංසක මිනිස්සු ඒ බඩු දෙක ඇත්ත මුදලාල්ල එක ගත්තොත් තමයි අපිට සල්ලි කීයක් හරි හම්බෙන්නේ. අපි කරේ එතෙන්ට මුදලාල්ලව ගන්න තැනට එක්කන් ගිය එක විතරයි. කොයකෝ ඒක? කොයකෝ? කොයකෝ? අපි දන්නේ නැහැ දෙයියෝ ඒක මොකද්ද කියලාවත්. කියපිය. අපි දන්නේ නැහැ ඒකට මොකද්ද උනේ කියලා. මන්නම් කියන්නේ ඔක ගන්න නැත්තේ පොලිස්කාරයෝ තමයි. කවුද මුදලාලි අර අනිත් මුදලාලි? අර කවුද? කවුද අර ජෙරාට් කියන්නේ? අහන්නකෝ අයියේ අහන්නකෝ ජබ්‍රිබායි! අහන්නකෝ මේ என்னது பார்த்துட்டு சும்மா இருக்கீங்களா இப்ப அந்த வேலையை முடியலப்பா அவசரப்படுறீங்களே கொஞ்சம் அமுக்கம் வாசிங்களே குமுக்கம் வேலையை முடிக்கும் கோ நெகட்டிவ் ஏ பட்டுருச்சுனா අනේ ස්වාමි කියන්නකො මෙයාට. ஜபிரிபாய் என்னன்னா මුදලාලි කොහොමද හරියටම අපි එතෙන්ට යන වෙලාව උන් දන්නේ? අපි ඒ පළාතවත් දන්නේ නෑ මුදලාලි. එතකොට කොහොමද හරියටම එතෙන්ට පොලිසියෙන් පැන්නේ? ඇයි අසරණ අපිව මරාගෙන කණ්ඩ හදන්නේ? දරු ස්වාමි කිව්වා අපිට ඇඳගෙන යන්න කියලා. நான் சொன்னேன் நான் தான் ඒකයි අපි කරේ. අපි නළුවෝ මුදලාලි. ඔව්. බලා මාර නළුවෝ. අපි රංගපාලා කීයක් කර හොයාගෙන තමයි කන්නේ. මට දුවෙක් ඉන්නවා. මගේ දුව දන්නවද? එයා සෙල්ලම් කරන මූදු බෙල්ලෙක් ඉඳලා එයාගේ තාත්තා බල්ලෙක් වගේ ගුටි කනවා කියලා. අපි ඒක ඉස්සුවනම් ඇයි අපි හිරේ හිටිය දෙයියෝ? ඔබ දන්නවද මේක අයිති උන් කවුද කියලා බල්ලෝ? ප්‍රියංකර
උඹ දන්නවද ඔය කස්තුරි කියන කාගේ කවුද කියලා? මම මූ එලියට යනකම් හිටියේ මේක බේරුමක් කරගන්න. අපි ඔතනට යනකම් දන්නේ නැහැ ඔය බඩ මොකද්ද කියලා. ඇත්තම කියන්න. ස්වාමී කියන්නකෝ අපිට වැඩක් තියෙනවද කියන්නකෝ. මෙම දරුව මම ජබ්බීර්ට කිව්වා කට්ටිය ගෙන්නලා ඒගොල්ලන්ගේ කටින්ම ආගන්න කියලා. හිතන්නකෝ. යෝසිංහ පුරියල මේ මගුල කෝ එතකොට? ඒ සිඩ්නි මතරාන්න මමත් එක හරි අනේකට කමන්න නෑ මුදලාලි. මට ගුටි කාලා හොඳට පුරුදුයි. අනිත් එක ඉතින් මේ වගේ කෝටි ගානක බඩඩකට පොඩි ගුටියක් ආපුවම මොකද? ගනින්. cheers. හිරෙන් ආවට පස්සේ අරක් උගුරක් කටට වැටෙනවමද කොහෙද? අතේ සත පහක් නෑ මුදලාලි. ආවට පස්සෙම මං අනාතයි. මට මේ දවස්වල සෙනසුරුගේ ඒ රාස්තකි. කිසි දෙයක් හරියන්නේ නැහැ. මුදලාලිට කියන්න ආපු හැටි සෙට් වුණා ඉඩමක් විකුණන්න. අක්කර 8ක්. ඔක්කොම සෙට් කරලා. ඉඩමට ගියාට පස්සේ කෙල වුණානේ. ඇයි? ඒකේ අර රෙද්දේ නිදානයක් තියෙනවා කියන්නේ. එතකොට අයිතිකාර මිනිහා දන්නේ නැද්ද ඔය නිදන් කේස් එක? දන්නේ නෑ මම හිතේ. අනිත් එක මොලේ තියෙන මිනිහෙක් කවදාකවත් ගන්න කැමති වෙනවෑ ඔය වගේ ඉඩමක්. අයිතන්නේ. මන්නම් කියන්නේ ඔය උඹලගේ බොරු. උඹලමනේ කියන්නේ උතර නිදානයක් තියෙනවයි කියලා. අනේ මේ අර හරි අපූර්වට තියෙන්නේ ගලේ පිටිපස්සට වෙන්න නයිපෙනයක් කොටලා. අනේ වන්ද මුදලාලි ඉස්සර හිටපු රජවරු පිස්සු පොරවල් නේද මුදලාලි? ඈ ඔච්චර වටින වස්තුවක් ගල් යට ගහලා තියෙන්නේ. ඉන්නක අම්බෙමු. හරි යනවා හරි. උඹලවා ගෙන් එන්නම්. හරි හරි. මං ගියානේ බං අර මුදලාලි හම්බෙන්න. ඌ ගැහුවනේ බං අම්බානකට මට. ඌ හිතාගෙන ඉන්නේ අර නැති වෙච්ච එක අපි ගාව කියලා. කරුමයක් බං මේක. දෙයියනේ තෝ මොකක්ද කරේ මෙච්චර දවසක්? ඉතින් අය පොලිසියෙන් පයින්න වෙලාවේ මගේ කකුල් දෙක ගාව මේක තිබ්බේ. කෙලවිච්ච එක ඉතින් මම මේකත් අරගෙනම දිව්වා. ඕක මේ මොකද අය ඕකට කරන්නේ? මං ඔබ එනකං හිටියේ. අපි දැන් මේකට මොකද අයියා කරන්නේ? සී අපරාධේ බං. මට අනිකත් අහුන්නේ නැහනේ. අවුනා නම් මං දෙකම අරන් දුවන්නේ. රත්තරනේ. උඹට තීරෙන්නේ නැද්ද යකෝ? උන් මිනි මරු. උන් දන්නව බඩ මෙහි කියලා. සුදු අම්මා සිඩ්නියෝ අපි කට්ටියෝ මේක අරගෙන ගිහිල්ලා උගේ කකුල් දෙක අල්ලලා වැඳලා මෙන්න මුට කනේ පාරවල් දෙකක් ගහලා ඔක දීලේ උඹ පිස්සු නම් කියවන්න එපා මාමේ. ජීවිත කාලයක් රෙද්දේ හාරපු නිදානේ තමයි මේ කකුල් දෙක ළඟට ඇවිල්ලා තියෙන්නේ. කෝටි ගානක බඩක් මොන රෙද්දකට ආයෙ ගිහින් දෙනවද? මරාගත්තු දැන්. අපි මේක විකුණමු. දැන් ඔබට මේක විකුණ ගන්නනේ ඕනේ. විකුණමු.
හැබැයි ඊට ඉස්සෙල්ලා මරාධාර සමිතියට ගිහින් මිනි පහකට වැඩ කටයුතු ලෑස්ති කළා. මම හුක්මේ උන්ට කරන්න පුළුවන් ඇති මකුලක් නැහැ. උන්ට කරන්න පුළුවන් හරි තමයි ඔය කරේ. අපේ බෙල්ල මිනිකන් අහන එක. මන් දෙන්නේ නැහැ මේක. සුසන්ති නංගිටයි මටයි දිව්‍ය ලෝකෙට යන්න තියෙන යතුරු මාම මේක. මම මේක මැත්තේ මැරෙනවා. ඔබට පුළුවන් මකුලක් කරන්න. සුසන්ති නංගිත් එක්ක හැමනියා. ගහනතර. කොහොල කන්නියා. මම කොල්ලෝ ටික මරා ගන්නද හදන්නේ? හා? තොට මොලයක් කියලා එකක් තියෙනව නේද? පොඩ හිතපියකෝ. මූට ළමයෙක් ඉන්නවා ගෑණියෙක් ඉන්නවා. තොට ඒක තේරෙන්නේ නැද්ද බෙල්ලේ පුතෝ? මේ හපන්. පුළුවන් දෙයක් කරන්. අපි මේක දෙන්නේ නැහැ. අයියේ උඹ මොකද කියන්නේ? ඔක දාපන් ඇතුළට. හැමනියා. ආ තව අවුරුද්දක් අතරකම් ඔක එළියට ගන්න ඕනේ නැහැ. ඔක කොහෙද තිබිච්ච දෙයක්? මල්ලිලා කොහොමද කොහොමද අයියේ? මල්ලිලා ගමේ වෙන්න ඇති. වෙන්න ඇති. ඕයි අපි මෙහෙ. මල ගෙදර ආවද? ඔව් පීටරේ අපේ ඥාතිනේ. ආ අයියලා මොන හරි වුණාවකට ආවද? කොණ්ඩේ කපන්නද? දන්නේ නැද්ද මල්ලි? ගමේ පොඩ්ඩක් ඇවිදලා. හරි ඇවිදලා එන්න. නෑ. එහෙම නෙමෙයි. වටපිට පොඩ්ඩක් බලලා මොනවාරි කරගෙන දන්නේ නැද්ද? අපි දන්නේ නැහැ නේ නේද? ඔව් දන්නේ නැහනේ. අපිට මුකුත් කරගන්න බැරි වේද මල්ලි? අයියලට මොනා කරගන්නද? දන්නේ නැද්ද මල්ලි? අපි ගොඩාක් දුර ඉඳන් ආවේ. අපිට මුකුත් ගේන්න බැරි වුණා. නැත්ද ගමේ බඩු මුකුත්? පිටින් ඇවිල්ලා ගමට ඇවිල්ලා ඉතින් උදව්වක් ඉල්ලපුවම නොකර බෑනේ. පීටර් අයියාගේ ඥාතිනේ. ඒකනේ. අයියට හින්ද කියන්න. හා. අන්න අර කඩයක් තියෙනවනේ. අර බෝඩයක් තියෙනවනේ. ඉස්සරහ යන්න එපා. හා. පැත්තෙන් ගිහලා දෙබොක්ක පිටිපස්සට යන්න. හා. එතන ගෑනු කෙනෙක් ඇති. එයා තමයි බිස්නස් එක කරන්නේ. බැරි වෙලාවක් පිරිමි කෙනා හිටියොත් කෝවක්ක කියලා අහන්න. ගෑනු කෙනා හිටියොත් ඇහක් වහලා තියනවද කියලා අහන්න. හරිනේ? එයා අහයි මොනවද කියලා. ඔයා එතකොට ඇහක් වහලා බඩු කියන්නේ. බඩු කියන්නේ. රයිට්. එතකොට දෙයි. මල්ලි. සහෝදරයෙක් හම්බුණා කියලා හිතාගත්තා ඈ. සහෝදරයෙක්. මල්ලින්න. නේ පව් අයියා. කටවම කළා මදි බං. ඒක ඇතුළට ආපු විදිහට මට මූත්‍රා පිට වුණා කියලා හිතුවේ. ඒ මොනාර දැක්කද? අලුකුතේරු අවලම් වල් බල්ලෝ ඈ හතර බෝයට සිල් ගන්න මිනිහෙක් යකෝ මං මෙතන මගෙන් අරක්කු ඉල්ලන්න මගේ නමේ දලිගල් අපි කාලේ ඇඳලා ටිකක් දියුණුලා ඉන්නකොට මේකේ උන්ට ඇස්සල හෙන